අදත් අපි N5 exam, N4 exam වලට අවශ්‍ය වෙන ලස්සන ඡේදයක් ජැපනීස් වලින් කියවමු. එතකොට මේකෙදී ඔයාලා දන්න වචන එහෙම තියෙනවා නම් ඔයාලා ලියා ගන්නත් පුළුවන්. ටොපික් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. කියෝවා තකුෂීදේ කයිරිමස්තා. කියෝ කියලා කියන්නේ අද, තක්ෂිරි කියලා කියන්නේ ටැක්සියෙන්. කියෝවා තකුෂීදේ අද ටැක්සියෙන් කයිරිමස්තා ආපහු ගියා. කියෝවා shigoto no wato chikatetsu de kaette kimashita. 電車を降りて駅の外に出ると大雨が降っていました。今日はඅද仕事の後 රස්සාවෙන් පස්සේ仕事කියන්නේ රැකියාව අතෝ කියන්නේ පස්සේ 地下鉄 කියන උමන් දුම්රියෙන් 帰ってきました。ආපහු ආවා. 電車を降りて දුම්රියෙන් බහැපු ගමන්ම 駅の外に出ると ස්ටේෂන් එකේ 外 කියන්නේ පිටතට ස්ටේෂන් එකෙන් පිටතට 出ると පිට වෙනවත් එක්කම 大雨が降っていました。大雨කියලා කියන්නේ විශාල වැස්සක්. මහා වැස්සක් 降っていました。ඇද හැලුණා. 私は一人で困ったかなと言いました。මම තනිවම一人でකියන්නේ තනිවම困ったなඅයියෝ හරිම කරදරයක් වුණාと言いました。එහෙම කියලා මම කිව්වා. 私の家まで歩いて20分ぐらいかかります。私の家までමගේ ගෙදර දක්වා 歩いて පයින් යනවා නම් 20分ぐらいවිනාඩි 20ක් ぐらいකියන්නේ පමණ かかります ගත වෙනවා. でも雨はずっと降り続いています。නමුත් දෙමෝ කියන නමුත්雨වැස්ස ずっと කියලා කියන එක දිගටම 降り続いています。වහිමින් තියෙනවා. සුසුකු කියලා කියන කන්ටිනියු වෙනවා. එතකොට මේ වැස්ස කන්ටිනියු වෙමින් තියෙනවා කියන වැස්ස වහිමින් තියෙනවා. 私は疲れていたので今日はタクシーを使うことにしました。私は疲れていたので私はකියන්නේ මම 疲れていたので疲れるකියන්නේ මහන්සි 疲れていた මහන්සි වෙලා ඉන්න නොදේ කියන නිසා 今日はඅද නම් 탁시요 ටැක්සියක් 使うことにしました. ටැක්සියක් ගන්නවා කියලා මම තීරණය කළා. කොතෝනි ශිමස් දාන්නේ අපි මම මොන හරි දෙයක් තීරණය කරනවා නම් මම එතකොට දානවා කොතෝනි ශිමස් කියන ක්‍රම පැන්න එක. එතකොට මෙතන තියෙන්නේ 使うことにしました තීරණය කළා. 日本のタクシーは高いからあまり使いたくないのですが今日は疲れているから特別です。日本のタクシーජපානයේ ටැක්සි නම් තකයි කර තකයි කියන්නේ උසයි මෙතන උසයි නෙමෙයි අදහස මෙතන මිල අධිකයි නිසා අමාරිය තරම් චුකයි තකෝ නයි නෝ දෙස්කා යූස් කරන්න අවශ්‍ය නැති වුණත් කියෝවා අද නම් චුකාරෙතේ ඉරු කරා මහන්සි වෙලා ඉන්න නිසා තොකුබෙත්සු දෙස් විශේෂයි අද නම් මට මේක යූස් කරන්න ඕන එකීනෝ මයේදේ මත්තේ ඉත තකුෂීනි නොරුතෝ උන්තෙන්ෂූගා දොචිරමදේ දෙස්කා තෝ කිකිමෂ්තා එකීනෝ මයේ ස්ටේෂන් එක මය කියන්නේ ඉස්සරහා මත්තේ ඉත නවත්වලා තියෙන තකුෂීනි නොරුතෝ ටැක්සියට නගිනකොට උන්තෙන්ෂූගා උන්තෙන්ෂූ කියලා කියන ටැක්සි ඩ්‍රයිවර් දොචිරමදේ දෙස්කා කොහෙ දක්වාද තෝ කිකිමෂ්තා ඇහුවා. 私は運転手に家の住所を言いました。私はමම 運転手にමේ ටැක්සි ඩ්‍රයිවර්ට 家の住所 ගෙදර住所කියන්නේ ඇඩ්‍රස් එක 言いましたකියන්නේ කිව්වා. タクシーが動き始めると私はすぐ寝てしまいました。タクシーが動き始めると動きකියලා කියන්නේ ධාවනය කර ස්ටාර්ට් කරන පටන් ගන්නවත් එක්කම යන්න පටන් ගන්නවත් එක්කම 私はすぐ寝てしまいました。මට සුගු කියන්නේ වහාම寝てしまいましたකියලා කියන්නේ නිදිමත ආවා. 家に着くと運転手が起こしてくれました。家に着くとගෙදරට සුගු කියන්නේ ළඟා වෙනවත් එක්කම 運転手ටැක්සි ඩ්‍රයිවර් 起こしてくれました。起こしてකියන්නේ මාව නැගිටවලා දුන්නා. ඒ කියන්නේ එතන තේරුම මාව නැගිටෙව්වා. 私は運転手にお金を払ってමම ටැක්සි ඩ්‍රයිවර්ට お金を払ってමුදල් හරව් කියලා කියන්නේ ගෙවනවා පේ කරනවා. එතකොට මම මුදල් ගෙවලා අරිගතෝ ගොසයිමස්තා ගොඩක් ස්තුතියි තෝ ඉත්තේ කරා කිව්වට පස්සේ කුරුමා ඕරිමස්තා කුරුමා කියලා කියන්නේ මේ කාර් එකේ මෙතන මේ ටැක්සියෙන් මම ඕරිමස්තා බැස්සා. චුකාරෙතේරු තොකීවා මේ මහන්සි වෙලා ඉන්න වෙලාවක තකුෂිගා මේ ටැක්සි කියලා කියන්නේ ඉචිබන් දෙස් නේ හරිම ඉචිබන් කියන්නේ වඩාත් අර අපි අදහස වඩාත් හොඳයිනේ මේ මහන්සිලා ඉන්න වෙලාවක ටැක්සියක් කියලා කියන නම් අම්බෝ වඩාත් හොඳ දෙයක් ලොකු දෙයක් කියලා තමයි යා මේ අවසානයේ ඡේද ඉවර කරන්නේ